Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න යන්නේ මම වීකෙන්ඩ් එක මගේ බෝඩිමේ ඉඳන් ගත කළේ කොහොමද කියලා. ඉතින් එන්නකෝ අද දවසම අපි ඉන්නේ බෝඩිමේ. ඉතින් උදේම තේ එකක් බීලා අද දවසේ වැඩ පටන් ගමු. සඳට රැයට තරුවලට හොරා නුඹ නොකියා ගිහින් මගේ පාලු දිනෙත බොඳ කරා හිනාවෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට මේ බලන්නකෝ උදේම අපේ බෝඩිමට ආපු යාළුවව. මෙයාව මාත් එක්ක හම්බෙන් ගහින් සද්දයක් ඇහෙන නිසා බැලුවම තමයි මෙයා කියලා දැනගත්තේ. මොකද එයාත් කොළ පාටයි ගහත් කොළ පාටයි අඳුර ගන්න බෑනේ. එයා මේ සේරම කාබරංක ටික කාලා දානවා. එයා මන් දැකලා බය වුණෙත් නැහැ. ඉතින් මමත් වීඩියෝස් ගත්තා ඒ නිසා. ඊට පස්සේ අපි හිතුවා අද දවසට උදේට කන්න කිරිබත් හදාගන්න ඕනේ කියලා. ඉතින් උදේම කිරිබත් එකකුත් හදාගෙන මායි මගේ රූමි අනිත් රූම් එකේ නංගි අපි තුන්දෙනාම උදේට කිරිබත් කෑවා. ගෙදර ඉඳන් ටිකක් දවල් වෙලා නැගිටලා අම්මා උයලා තියෙන දෙයක් තමයි අපි සෙනසුරාදාට කන්නේ. හැබැයි ඉතින් බෝඩිමේ ඉති අපිට එහෙම කරන්න බැහැනේ. සෙනසුරාදා උදේම හැරලා අපිම කෑම හදාගෙන අපිම කන්න ඕනේ. ඉතින් අපි තුන්දෙනා උදේම කිරිබත් එකක් හදලා අපේ අම්මගේ රෙසිපි එකට අනුව ලුණු මිරිසකුත් හදාගත්තා කිරිබත් කන්න. මගේ රූමිලා දෙන්න නම් කිව්වේ ඒක හරිම රසයි කියලා. ඇත්තද බොරුද දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි කිරිබත් එක හදලා ඉවරුණාම රසම රස ලුණු මිරිසකුයි කිරිබත් එකකුයි උදේට කනවා කියන්නේ අපිට ඒක දිව්‍ය භෝජනයක් වගේ තමයි. ඉතින් අපි කිරිබත් හැදුවේ රතුපත් වලින්. ඊට පස්සේ අපි තුන්දෙනාම ඉක්මනට උදේට කෑවා. මොකද අපිට කාලා ඉවර වෙලා අපේ බෝඩි මස් කරන්න තිබුණා. ඉතින් ඒ නිසා අපි තුන්දෙනා කයියකුත් දාගෙන ඉක්මනට කාලා ඉවර වෙලා අස් කරන්න ගත්තා. කරලා ඉවර වෙලා පෙට්ටි වෙලාව දවල් 12ත් පහු වෙලා. ඉතින් අපි දවල්ට කන්න තාම කෑම හැදුවේ නෑනේ. ඒ නිසා අක්කයි නංගි අස් කරන අතරේ මම දවල්ට කෑම හදන්න පටන් ගත්තා. ඉතින් මේ තියෙන්නේ අද අපි හදන කෑම. අපි හදලා ඉවරුනාම බලමුකෝ මොනවද අද අපි දවල්ට හදන්නේ කියලා.
අන්තිමේ අපි දවල්ට කෑම උයලා ඉවරුණා. ඊට පස්සේ ඉතින් වොෂ් දාලා ඉක්මනට දවල්ට කෑම කෑවා. ඇත්තටම මේ වෙද්දි නම් වෙලාව හවස 3ක් පහු වෙලා. දවල්ට කෑම කන වෙලාවකුත් නෙමෙයි. ඒ කාලා ඉවර වෙලා අපි අද උදේ ෆුඩ් සිටියට ගිහින් ගෙනාපු පාලතුරු ටිකත් කෑවා. මොකද දැන් අද දවසම අස් කරලා වැඩ කරලා අපිට හරිම මහන්සි. අපි 3 දෙනාම හදන්නේ කාලා බීලා ඉවර වෙලා හොඳ සැප නිින්දක් දාන්න. ඉතින් ඔක්කොටම කලින් බඩ පුරව ගන්න ඕනිනේ. ඒ නිසා තමයි අපි මේ ඉක්මනට කෑම ටික සේරම කන්නේ. දවල් කාලා බීලා ඉවර වෙලා පොඩි නිින්දකුත් දාලා හැරුණාට පස්සේ මම පොතක් කියවන්න ගත්තා. ඔයාලා මේ පොතේ කවරෙන්ම දන්නවනේ මේ පොත මොකක්ද කියලා. මේ කැමෙලියා. ඉතින් බෝඩිමක ඉද්දි කරන්න දේවලුත් නැහැනේ. යාළුවෝ එක්ක කතා කර ඉන්නවා, පොත් කියවනවා, සින්දු අහනවා. මේ වගේ වැඩ තමයි අපිට බෝඩිමේදී කරන්න වෙන්නේ. ඉතින් පොතක් කියවන්න ගත්තේ ගොඩ කාලෙකින් බෝඩිමේදී. ඉතින් අපි ඒකත් කියවලා අක්කා එක්ක පොඩි chat එකක් දාන්නත් ඕනි. පතන්නම් නුඹ හැමදා මගේ වෙනවද නිවෙන්නම් මම හැමදා නුඹේ උරමත මල් වලින් සරසන්න නුඹගේ හේන ඉන්නවා මං නුඹ ලගින් මේ හැමරේම සැනසුවේ නුඹ නේද මා හැමදාම ඉන්නවා මං නුඹ නමින් මතු හැමදාක ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසාදෝ මන්දා නුඹ නේද මා හැමදාම ඉන්නවා මං නුඹ නමින් මතු හැමදාක ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසාදෝ මේ හවස 6ට විතර. ඉතින් පොතත් කියවලා ඉවර වෙලා හවස තේ එකක් බොන ගමන් පාර යන වාහන දිහාත් බලාගෙන අක්කා එක්ක පොඩි chat එකක් දැම්මා. ඉතින් ගෙදර ඉද්දී වටපිටාවේ ගස් කොළන් තිබුණට බොඩිමේ ඉද්දී නම් තියෙන්නේ 4 වටේටම උසම උස බිල්ඩින්. ඒක ඇත්තටම හිතට නිදහසක් නන් නෙවෙයි. හැබැයි මෙහෙම යාළුවා එක්ක කතා කර තේ එකක් බොන ගමන් ඒ දේවල් දිහා බලන් ඉද්දි ඒක එච්චර ගාණක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ගොඩ කාලෙකින් තමයි අපිට මේ වගේ වෙලාවක් හම්බුනේ. ඒ නිසා අද දවස ගැන මට හරිම සතුටුයි. මාරුතේ හමායති මල්ලු යන්තිකී පාවිනා වලාකුලි සිසිලසක් වගේ වේදනා නිවි ඔබේ සුනීල නිත්විලේ ජීවිතේ සිනානගා විසිරි හසින් හදේ රත්තරන් නින්දකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසූ තෙවුල් නිවන්න රත්තරන්
කරන්නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසූ තෙවුල් නිවන්න රත්තරන් ඉතින් ඒ කතාවත් ඉවර වෙලා අපි ආවා රෑට කෑම හදන්න. මේ පේනවනේ අපි දැන් හදන්නේ එළවලු බත් එකක්. ඉතින් අද දවසේම අපි 3 වේලටම හොඳට උයාගෙන කෑවා සෙනසුරාදානේ කියලා. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක මගේ බෝඩි මේ දවස ගෙවෙන විදිහ බලන්න ආපු ඔයාලා හැමෝටම thank you so much. ආය අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. මම ගිහින් එන්න. bye bye.